අද අපි මේ කතා බහට එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ධම්මදායද සූත්‍රයේ එන කාරණා ටිකක් ගැඹුරින් බලන්න. ඔව් මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජීතවනාරාමේදී නේද? ඔව්. ඉතින් මේකේ මූලිකවම අවධානය යොමු වෙන්නේ ශ්‍රාවකෙක් ඇත්තටම උරුම කරගන්න ඕන දේ මොකක්ද කියන එකට. ඒක තමයි. භාග්‍යතුන් වහන්සේ බොහොම පැහැදිලිවම භික්ෂූන්ට කියනවා මගේ ධර්ම දායාදයට හිමිකම් කියන්න ආමිස දායාදයට එපා කියවා. ආමිස දායාදේ කිව්වේ අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වගේ දේවල් නේද? ඔව් අන්න ඒ වගේ බාහිර දේවල්. ධම්ම දායාදේ කියන්නේ අභ්‍යන්තර ගුණධර්ම. ප්‍රඥාව, ශීලය, සමාධිය වගේ දේවල්. උන්වහන්සේගේ අනුකම්පාවත් එතන තියෙනවා. ශ්‍රාවකයෝ ධර්මයේම උරුම කරගත්තොත් කොච්චර හොඳද කියලා උන්වහන්සේට හිතෙනවා. ඒ කියන්නේ අර භෞතික දේවල් පස්සේ යන එකේ තියෙන ගැටලුවකුත් උන්වහන්සේ පෙන්වා දෙනවද? ඔව් පැහැදිලිවම. ආමසේ උරුම කරගත්තොත්, ඒ කියන්නේ භෞතික දෙයට මුල් තැන දුන්නොත් ශ්‍රාවකයාට විතරක් නෙවෙයි, ශාස්ත්‍රූන් වහන්සේටත් නිന്ദා පහස එන්න පුරුවන් කියලා කියනවා. ඒකත් එහෙමද? ඔව්. හැබැයි ධර්මය උරුම කරගත්තොත් දෙගොල්ලන්ටම ගෞරවය ලැබෙනවා කියලාත් කියනවා. හයි. මේක තව ටිකක් පැහැදිලි කරන්න නේද අර උපමාව කියන්නේ. ඔව්. හරිම ප්‍රායෝගික උපමාවක්. උන්වහන්සේ දන් වාලන්දලා ඉතිරි වෙච්ච කෑම ටිකක් තියෙන වෙලාවක බඩගින්නේ ඉන්න භික්ෂූන් දෙන්නෙක්ට කියනවා මේක වළඳන්න කියලා. එතකොට පළවෙනි භික්ෂුව අර බුදුහාඳුරෝ කියපු දේ මතක් කරගන්නම ආමිසයට වල ධර්මයේ වටිනවා කියලා. ඒ හින්දා බඩගින්න ඉවසගෙන ඒ දානිය ප්‍රතික්ෂේප කරනවා. අනිත් භික්ෂුව නම් කුසගින්න වෙඩි කියලා හිතලා එක වළඳනවා. හරි. ඉතින් මේ දෙන්නගෙන් කාවද භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ? අගය කරන්නේ අර පළවෙනි භික්ෂුවව. ඒ මොකද? බඩගින්න නිවා ගන්න එකත් ඉතින් අවශ්‍ය දෙයක් නේ. අවශ්‍යයි තමයි. හැබැයි පළවෙනි භික්ෂුවගේ අර තීරණය, ඒකෙන් අල්පේච්ඡතාව, ඒකෙන් තියෙන දේෙන් සතුටු වෙන ගතිය, වීරිය වඩන එක, මේ වගේ ಗುಣධර්ම වලට දිගු කාලිනව ලොකු හයියක් ලැබෙනවා. ඒ කියන්නේ මොහොතක සැපේට වඩා අනාගතයට හිතකර දේ තෝරගැනීම වගේ දෙයක්. ඒකනේ ධර්ම දායාදයට මුල් තැන දීම තමයි වැදගත් කියන එක. හරිම ගැඹුරුයි. මේ කාරණේම නේද සරියුත් හාමුදුරුවෝ තවදුරටත් විග්‍රහ කරන්නේ. ඔව්. භාග්‍යවතුන් වහන්සේ විවේක සුවේන් ඉන්න වෙලාවක සරියුත් හාමුදුරුවෝ භික්ෂුන්ගෙන් අහනවා ඇයි ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වෙද්දි ශ්‍රාවකියෝ ඒ විදිහක හික්මෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි හික්මෙන්නේ කියලා. එතකොට හික්මෙන්නේ නැටි අය ගැන මොනවද කියන්නේ? නොහික්මීමට හේතු කීපයක් කියනවා. විවේකයට හිත යොමු නොකිරීම, අතහරින්න ඕන දේවල්, ඒ කියන්නේ කෙලෙස් අත නොහැරීම, හරි. අනවශ්‍ය විදිහට සිව්පසේ එකතු කරන එක, ධර්මයේ සැහැල්ලුවට ගන්න එක, සිත දියුණු කරන දෙයට බාධා වෙන දේවලට ඇලෙන එක, ওই වගේ දේවල්. ඒ කියන්නේ තනතුරෙන් උඩ හිටියත් ගැරහුමට ලක් වෙන්න පුරාන්. ඔව්. තෙර මධ්‍යම නවක කියලා ભેදයක් නැහැ. හැමෝටම මේක පොදුයි කියලා කියනවා. එතකොට හික්මෙන ශ්‍රාවකයා කොහොමද? එයාට ලැබෙන්නේ ප්‍රශංසාවද? අනිවාර්යයෙන්ම හික්මෙන ශ්‍රාවකයා ප්‍රශංසාවට ලක් වෙනවා. ඒකට හේතු තමයි අර කලින් කියපු වාගේ අනිත් පැත්ත. ඒ කියන්නේ විවේකය ප්‍රගුණ කරනවා, අතහරින්න ඕන දේවල් අතහරිනවා, අනවශ්‍ය දේවල් රෙස් කරන්නේ නැහැ. ධර්මයට වටිනාකමක් දෙනවා. හරියට ධර්මයට වටිනාකමක් දෙනවා. චිත්ත දියුණුවට බාධා කරන දේවල් අතහැරලා දාලා අර සදහම් සුවේට මුල් තැන දෙනවා. මේ ප්‍රශංසාවත් හැමෝටම පොදුයි කියනව නේද? ඔව්. තරාතිරම නොබලා හැමෝටම පොදුයි. හොඳයි. එතකොට මේ අර ලෝභ, ද්වේෂ වගේ අකුසල් ඒවා අතහරින්න මොකක් හරි ක්‍රමයක් ගැනත් කියනවද? ඔව්. ඒක තමයි වැදගත්ම කොටසකට අපි එන්නේ. සෑරියොත් තෙරුණහන්සේ මේ ඔක්කොම පාපී අකුසල ධර්ම ලෝභ, ද්වේෂ, මෝහ, ක්‍රෝධ, වෛර, ඊර්ෂියාව, මාන්නය, මදය, ප්‍රමාදය වගේ දේවල් ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය පෙන්වලා දෙනවා. ඒ මොකක්ද ඒ මාර්ගය? ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මෙදුම් පිළිවෙත. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරියටම හරි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අංග 8. ඔව්. මේ උතුම් අංග 8න් යුක්ත මාර්ගය තමයි දහමැස පහළ වෙන්න, නුවණ වැඩෙන්න, සිත සංසිඳෙන්න, විදර්ශනා ඥානය ලබන්න, සත්‍ය අවබෝධ කරගන්න. නිවන පිණිසත් පවතින්නේ මේ මාර්ගයමයි. ඒක තමයි අවසානයේ නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය. එතකොට මේ සම්පූර්ණ සාකච්ඡාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි අර බාහිර දේවල් ආමිසය කියන දෙයට වහල් නොවි. ධර්මයම, ඒ කියන්නේ ප්‍රඥාව, ශීලය, සමාධිය වගේ දේවල්ම Tamande නියම උරුමේ කරගන්න ඕන කියන එක. ඒක තමයි හරය. ඒ උරුමේ ලබා ගන්න තියෙන පාර තමයි
ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක වඩන්න ඕන. එසේනම් අද මේ විමසුමෙන් ධම්මදායාද සූත්‍රය ගැන ගොඩක් දේවල් පැහැදිලි වුණා. සැබෑ දායාදය මොකක්ද? ඒක ලබන මාර්ගය මොකක්ද කියලා. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න කාරණයක් තියෙනව නේද? අපි හැමෝගෙම ජීවිතවලදී ඇත්තටම අපිට අවශ්‍ය භෞතික දේවල් මොනවද? අනවශ්‍ය විදිහට අපිව බැඳීම් වලට පටලවන දේවල් මොනවද? ඔය දෙක අතර වෙනස හරියට අඳුනගෙන හැමතිස්සෙම අර ධර්මදායාදයට. ඔව් අන්න ඒකට මුල් තැන දීලා කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන නිතරම හිතන එක. විමසිලිමත් වෙන එක හරිම වැදගත්.